ආයිබෝන් හැමෝටම අද අපි යන්න හදන්නේ සිරිපාද. මේක තමයි ලොරිය. මේ ලොරිය යනවාද එහෙමද? දැන් දේවල් තියෙන එක වැඳලා යන්න ඕනේ එහෙමද? ශ්‍රී ලංකාම්බර පාතු පාන්ත ප්‍රතිශක් තේජක් ප්‍රතාපාංගිත අභිනදන් පොදේතු ඒ මාලිගුණ ඔබෙතන් පරිසම් දම්බනාමයි වදු. ඔයාලා මස් කාලා රමේ මුකුත් එහෙම නැහැ. ඇවිල්ලා නැහැ නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ පාරෙන් එනවා නම් කූඩල්ල ඉන්නවා. දැන් සම්පූර්ණ මේ පාරක් නැහැ. සම්පූර්ණ කැලෑත්තම තියෙන්නේ. කඳු නැගින එකත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි කූඩල්ල තමයි ප්‍රශ්නේ. ෆ්‍රෙෂ් ෆෝටෝ. උමේෂ්. වරෙන් බෑ. So දැන් අතරමාරයි වෙලාව. මෙන්න මේ පාරේ තමයි යන්න තියෙන්නේ. හොඳටම වහිනවා. වැස්සක් නගමන් තියෙන්නේ. යන පාරේ දැන් වතුර. ඒකයි ලොකු ප්‍රශ්නේ. දැන් බල හරි යන්න. දැන් වහිනවා යන්න. දැන් හොඳටම වැස්ස. ගංග වතුර ඉල්ල තියන්නේ. අපි අම්බලමක් හොයාගෙන යනවා. ඉමද තියන්නේ? ඔව්. සරපු කණේ. දැන් අපි දැන් කොහෙද ඉන්නේ? මේ ගඟ නම මොකද්ද? දන්නේ නැද්ද? කළු ගඟ වෙන්න ඕනේ. කළු ගඟ වෙන්න ඕනේ. මේක තියන්නේ මොන ගඟද? ඉදිකටු පාන අම්බලමක් තියෙනවා. ඒකේ පිටිපස්ස තමයි මේ ගඟ තියෙන්නේ. හර තියෙන්නේ. ඒක තමයි සිරිපාද. සෝ අපි ලං වෙලා ඉවරයි. දැන් බලන්න අපි ආපු පාර. වතුර තියෙන්නේ අඩි 27ක් රිස්ක් එකක් ගන්න. So මේක ඇතුළට අපිට කැමරාවක් අරන් යන්න බෑ. ඇතුළට ගියම කැමරාව ඔක්කොම ඕෆ් කරන්න කියනවා. අපි දැන් ගිහිල්ලා වැඳලා ඇවිල්ලා අඳුම් කුරුවත් කොම්පත්තු කරා. ඩෝම් පුතා. දැන් තමයි අපි ශ්‍රීපාද ගිහිල්ලා හැටන් පැත්තෙන් බහින ගමන් බලන්න කොච්චර ලස්සනද කියලා view එක.